හායි අද ව්ලොග් එක අරන් ඉන්නේ අපි යනවා MG මීටප් එකට. ඉතින් ඒක තියෙන්නේ කොළඹ. මම දැන් මේ රත්නපුරින් ඉඳන් උදේ අපි මම පිටත් උනේ 6ට. දැන් වෙලාව 7:16යි. අපිට තව යන්න තියෙනවා කිලෝමීටර් 36 කිලෝමීටර පෙන්නන්නේ. ඉතින් ඒක පටන් ගන්නෙ ශැංගිලාගේ හැවැත් හෙලිපෑඩ් එකකින්. එතනින් 8:00ට පොඩි රතු පෙළ පාරියක් සමගින් තමයි අපි යන්නේ. ඊට පස්සේ මම හිතන්නේ විහාර මහදේවි විහාරය තමයි අපිට ඊට පස්සේ ඉතුරු ඉවෙන්ට් ටික තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක ෆස්ට් ටයිම් තමයි MG මීටප් එකක් තියෙන්නේ ලංකාවේ. ඉතින් ඒක ප්ලෑන් කරන කාලෙම බ්‍රෑන්ඩ් නිව් MG එකට යන්න හම්බෙච්ච එක මාරම දෙයක්. ඉතින් බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එක දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මේක ගෙනාපු වීඩියෝ එක අපි ගෙදර සර්ප්‍රයිස් කරපු වීඩියෝ එක දකින්න ඇති කලින් එකේ. ඉතින් දැනට මම 3136යි දුරක් ගිහිල්ලා තියෙනවා මෙයත් එක්ක. රයිට් අපි එනවාද බලමු MG මීටප් එකේ මොනවද වෙන්නේ කියලා. මයික්‍රෝලා තමයි මේකට ෆුල් ස්පොන්සර්ෂිප් එක. තව කම්පැනිස් එකතු වෙලා. ඒතර මයික්‍රෝලා තමයි MG ලංකාවට ගෙන්නන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි අපේ MG ඕනර්ස් ක්ලබ් එකේ ඇඩ්මින්ලා සෙට් එක එකතු වෙලා මේ යෝජනාව ගෙනාට පස්සේ ඒගොල්ලෝ ගොඩක් බර අදිනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් අපි බලමු අද දවසේ MG මීටප් එක කොහොමද වෙන්නේ? see you. අද කොහොම හරි ගෝල් ෆේස් පැත්තට යන පාර වහලා ඉතින් සයිකල් රේස් එකක් යනවා මේ දිගට. ඉතින් අපේ ගෲප් එකේ දාලා තිබ්බ ලෙටර් එකක් එතන පොලිසියට පෙන්නන්න කියලා මම ඉතින් මයික්‍රෝ එකකින් ඉරේම අවසර අරගෙන ඒ ලෙටර් එක පෙන්නුවට පස්සේ තමයි ආවේ වට දෙකක් ගැහුවා දන්නගෙන පාරවල එක පැත්තක්වත් එන්න බෑ කොහොම වහලාද මේ ශැංගිලාගේ හෙලිපෑඩ් එක පැත්තට එන පාර ඔක්කොම වහලා තියෙනවා. ඉතින් දන්නගෙන පාරෙන් මගේ ඉස්සරහා මගේ ජාතියම එකක් තියෙනවා. ඉතින් කොහොම හරි ලිට් එක පෙන්නුවට පස්සේ යන්න දුන්නා. තාම මෙතන ට්‍රැෆික් එකේ තියෙනවා. අන්න අතන තමයි ඉවෙන්ට් එක තියෙන්නේ. මෙතන මේ සයිකල් සීන් එක නිසා තමයි අද මේ පාර වහලා තියෙන්නේ. රයිට් අපි බලමු ඉවෙන්ට් එකේ තාත්තේ මොකද වෙන්නේ කියලා. දැන් 8:29යි. මම මේ පාර වහලා කියලා දන්නේ නැත්නම් හරි මේ ලියුම පෙන්නන්න ඕනි කියලා කලින් දන්නවනම් 8යි කාලෙදී එතන ඇතුලේ. දන්න පාරවල් දෙක තුනෙම දැම්මට පස්සේ තමයි ගෲප් එක බැලුවේ. ලෙටර් එකක් තියෙනවා ලෙටර් එකක් තියෙනවා. රයිට් අපි ගිහලා බලමු ඊට. රයිට් ඔන්න අපි ආවා MG මීටප් එකට. තාම වාහන එන ගමන් තියෙන්නේ. එතන සීන් එක තියෙන්නේ. මෙතන පාර වහලා මම ගොඩක් ඉතින් ගොඩක් වෙලා ගියා එන්න. දැනට වාහන එන ගමන් තියෙන්නේ. උදාසේ අපේ එක ඉතින් ඔන්න ඔහම කට්ටිය ස්ටිකර්ස් වගේ ගන්නවා. ඉන්සිස් බීන් එල්ස් හන් මං තන්නේ හදින්න ස්පොන්සර් කරන කට්ටියගේ වැඩ. තව වාහන එනවා. මෙතන ඒ වගේ සීන් එකක් තියෙනවා. රයිට් අපි අර පැත්තට ගිහලා බලමු. මේගොල්ලෝම දෙනවා. ඉතින් ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ් ඒවා හම්බෙන්නේ. ඉතින් මේක
ඉතින් දැන් බෙවරේජස් නම් මනම් කතන්දර තියෙනවා. රයිට් කොහොම තමයි වැඩි යන්නේ. ඊළඟට යන්න තියෙන්නේ රැලි එකකින් මේ ඔක්කොම වාහන ටික මේ ඉස්සරහින් පේන ඔක්කොම වාහන ටික රැලි එකකින් යනවා කෙලින්ම අපේ ඉවෙන්ට් එක පැවැත්වෙන තැන. එතනදී තමයි ඔය ගොඩක් ඉවෙන්ට්ස් සම්බන්ධව වාහන ඉන්ස්පෙක්ෂන් ඔය ටික ඔක්කොම තියෙන්නේ. ඉතින් එඩිකට යන්න තව ටිකකින් ඩෑස් දෙන්න කියලා ඇනවුස්මන්ට් එකක් දුන්නා. රයිට් අපි බලමු. මේ ඉවෙන්ට් එකට අපේ ෆොටෝ හබ් මధుරංග ගියත් එනවා අසිත මధుරංග. ඉතින් එයා තාම මගේ එනකම හැබැයි එයාගේ ක්‍රූ එක මෙතන ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් බලමු අපි වීඩියෝ කීයක් අරගෙන යමු. රයිට් දැන් වාහන ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේ පෙළපාලි යන ගමන් ඉන්නේ රැලි එක යන ගමන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලන් දකින්න ඇති පොඩි පොඩි ක්ලිප්ස් වගේක් මම දැම්මා. දැන් අපි විහාර මහදේව පාක් එකට ඔන්න මෙන්න ඉන්නේ. ඒක සලසලා ඔක්කොම කරලා තියෙනවා එතන. එතන තමයි අපේ ඊළඟ ඉවෙන්ට් එක ඉතුරු ටික යන්නේ. ඉතින් එතන ඔය මොනවාද රැෆල් ඩ්‍රෝ නම් මනන් ටිකක් තියෙනවා. ඔය හතර ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික අපි බලමු අද දවස් මොකද වෙන්නේ කියලා. අපි දැන් විහාර මහදේව පාක් එකේ වාහන ඒ පාක් ගන්න තැනට ඇවිල්ලා තියෙනවා. වාහන ප්‍රමාණය ගොඩක් ඉන්නවා. ඒක නිසා අපි ආව පොලිමේ විදිහට අපිට පිළිය පාක් කරේ. ඒකට මොකද ඔක්කොම එක වගේ ಜಾති වාහන නිසා ඇතුළේ වෙනම පාක් කරන්න හැම. ඉතින් දැන් අපි යනවා ඇතුළට. ඒක තමයි ඔක්කොම ඉවෙන්ට් එක තියෙන බලන්න. ශෙල් ලිහිසි තෙල් ශ්‍රී ලංකා අපිත් එක්ක අත්වල බඳ ගන්නවා. ඒ වගේම නිල ආහාර සහ බෙවරේජ් සහකරු හැටියට ප්‍රොමෝට් වෙලා තියෙනවා. වගේම ලංකාවේ විශ්වාස කරන පටන් අරන් තියෙනවා. ඒ නිසා MG ආදරය කරන MG එක්ක අප්තල් වැදගත් සියලු දෙනා හොඳ පුලසන්නාදයක් දෙමුකෝ ප්‍රධාන වේදිකාවට. ඉතින් මේකෙදි ගොඩක් තෑගි දුන්නා MG ඕනර්ස්ලට. ඒ කියන්නේ කැටගරි ගොඩක් යටදී දුන්නා. මම දන වශයෙන් කිව්වොත් එහෙම වැඩිම මයිලේජ් කියපු වාහන, එතකොට හරියට මොඩිෆිකේෂන්ස් කරපු වාහන, ඒ වගේම රැෆල් ඩ්‍රෝ එකකින් ගොඩක් තෑගි දුන්නා. ෆ්‍රී සර්විසස්, ඒ වගේම එන්ජින් ඔයිල්, ඒ වගේ වටින තෑගි ගොඩක් මයික්‍රෝකින් ඕගනයිස් කරලා තිබුණා මේ ඉවෙන්ට් එකේදී MG ඕනර්ස්ලට දෙන්න.
PPQ 62.15 Mr. Manisha. Manisha රයිට් ඔන්න හොම තමයි අද ඉවෙන්ට් එක තිබුණේ මට මේ කුඩයක් හම්බුණා ඉතින් ඒක තමයි තෑග්ග කරන්නේ අපිට මේ කුසපත් ඇදී මේ වගේ ෆ්‍රී දේවල් හම්බෙන්නේ නැහැ අපිට සාමාන්‍යයෙන් ඔක්කොම හොයාගෙන කමයි කන්න තියෙන්නේ පවාගෙන කෑවොත් තමයි ඉතින් කොහොම හරි කුඩයක් හම්බුණා අපි හැමෝටම මේක දුන්නා ඉතින් ගොඩක් දේවල් තිබුණා ඒ මම හැමදේම වීඩියෝ එකේ සමහර වොයිස් ඕවර්ස් දාලා ඇති ඉතින් මේ තමයි MG මීට් අප් එක මොකද MG හාසල අද මේ අවුරුද්ද මම හිතන්නේ ගිය අවුරුද්දට ඔය 100 years complete නේ ඉතින් කොහොම තමයි අද වාහන හිතන්නේ 50 ගානක් ඇවිල්ලා හිටියා මොකද මේ මීට් අප් එක ලිමිට් කරලා තිබ්බා 100 දෙනෙක්ට නමුත් 50ක් වගේ තමයි ආවේ 50ක් ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා මොකද ගොඩ පාරේ නෝර සෑහෙන ට්‍රැෆික් එකක් එම හැදුනා ඉතින් කොහොම හරි ලස්සන වැඩේ ගියා මයික්‍රෝ එකට thank you කරන්න ඕනේ ඒ වගේම MG owners club එකට ඒගොල්ලෝ තමයි මේ වැඩේ මූලිකත්වය අරන් මයික්‍රෝ එකට කතා කරලා මේක අරන් ගිහලා ලස්සන වැඩේ තිබුණා හොඳටම ප්ලෑන් කරලා තිබුණා කට්ටියට බඩගිනින්න දුන්නේ නැහැ ඒකට ටෝකන්ස් දීලා කෑම එහෙම දුන්නා ඔයගොල්ලෝ දකින්න ඇති ඉතින් මයික්‍රෝ එකට thank you so much එතකොට MG owners club එකට thank you so much මේ වීඩියෝ ඕනස් කරලා අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මොන හරි දේවල් ඕනස් වෙයි කියලා MG owners club එක විදියට ඉස්සරහ මොන හරි දේවල් වෙයි කියලා රයිට් ඉතින් තව ඇවිල්ලා හිටියා ලොසියා නම් මම කට්ටි ගොඩක් ඇවිල්ලා හිටියා එක එක දේවල් කරන්න ඉතින් එහෙම තමයි තිබුණේ රයිට් අපි ඔටෝ හබ් අයියත් හම්බුණා අසිත තවත් දවස් මීඩියාත් එක්ක ඒගොල්ලන්ගේ ඒවල ඔබ තමයි BTS දකින්න තියාගේ වැඩවල ඉතින් ඒක හිටියා මොකද මම තනියම ආවේ ඒ නිසා ලොකු chance එකක් වුණා අයියා තාපු ඉන්නේ රයිට් එහෙනම් අපි තවත් vlog එකකින් මොන හරි අලුත් දෙයකින් හම්බෙමු එතකන් see you guys